දකුණු පැත්තෙන් පේනවා ඇති අන්තිම දවස් 28 තුල views-ලා watch time එක පැය වලින් කොච්චර වැඩි වෙලා තියෙනවද සහ subscribers-ලා වැඩි වෙලා තියෙන විදිය. තාම අපි අප්ලෝඩ් කරලා තියෙන YouTube videos 10ක් වගේ පොඩි ප්‍රමාණයක්. YouTube පටන් ගන්න ඉන්න අයට හා මග නතර කරපු අයට මේ වීඩියෝ එක හොඳ motivation එකක් වෙයි කියලා රිලැක්ස් අපි හිතනවා. අපි දැන් analytics tab එකට යමු. tab එකට ගියාම පේනවා අන්තිම දවස් 28 දී සම්පූර්ණ තොරතුරු. ඒක දවස් 7කට මාරු කරලා බලන්න පුළුවන්. ඉතා අඩු කාලයකදී channel එක grow වුණ විදිය. ඒ කියන්නේ පැය 4000 subscribersලා 1000 අරන්. ජූන් 6 ඉඳලා watch hours ගාන ක්‍රමෙන් වැඩි වෙලා තියෙනවා. දැනට වැඩිම watch hours ගානක් තියෙන්නේ දිනක් තුල පැය 2769ක්. ඉතින් මේක අමාරු දෙයක් නෙවෙයි. තව subscribersලාත් දිනෙන් දින වැඩි වෙච්ච විදිය ඔයාලට පේනවා ඇති. එක දවසකදී subscribersලා 1020ක් channel එකට එකතු වුණා. ඒ කියන්නේ ඔයාගේ ටාගට් එක. මේ විදිහට ඔයාගේ channel එක ඉක්මනට grow කරගෙන subscribersලා 1000 පැය 4000 cover කරගන්න ප්‍රධාන වශයෙන් කළ යුත්තේ ඔයාගේ වීඩියෝ එක trending වලට එකතු කර ගැනීම. ඒක අමාරු නෑ. ඔයාට තේරෙනවා ඇති වීඩියෝ එකක් trending යන්න subscribersලා ගොඩක් ඉන්න ලොකු audience එකක් අවශ්‍ය වෙන්නේ නෑ. ඔයාගේ වීඩියෝ එකට audience එක react කරන විදිහ අනුව trending එනවා. කොහොම හරි trending topic එකක් තෝරගෙන ඒකට අනුව videos හැදුවා නම් ඉක්මනට grow කරගන්න පුළුවන්. එතකොට මේ වගේ ඔයාගේ වීඩියෝ එක සතියක් ඇතුළත 3.1 මිලියන් වගේ විශාල පිරිසකට රීච් වෙනවා. ඒ කියන්නේ ලක්ෂ 30කට වගේ. ඔයා හොඳ thumbnail එකක් දාලා තියෙනවා නම් ඔයාගේ වීඩියෝ එක ක්ලික් කරන ප්‍රසිද්ධිය වැඩි. අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ ඇතුළත තියෙන දේ thumbnail එකට ඇතුළත් කරගන්න මතක තියාගන්න. පැය 4000 subscribersලා 1000 ගත්තට පස්සේ monetization apply කරලා දවස් 1මාරකේ monetization approve වුණා. ඒ ඔයා හොඳ content creator කෙනෙක් කියලා YouTube team එකට තේරුණාම. ඒක නිසා genuine හොඳ දෙයක් ඔයාගේ audience එකට දෙන්න බලන්න. තව හොඳම දේ තමයි ඔයා channel එකක් පටන් ගන්න ඉන්නවනම් මුලින්ම channel එක හදන්න නැතුව videos 6ක් 7ක් හදලා ඉන්න. ඊට පස්සේ channel එක හදලා videos කිහිපයක් දිනෙන් දින දාන්න. එතකොට ඔයාගේ audience එක කම්මැලි නැතුව ඔයත් එක්ක රැඳිලා ඉඳී. තව ඔයාගේ Facebook එකේ, WhatsApp එකේ හැම තැනම හැමතිස්සෙම ඔයාගේ videos share කරන්න. ඔයා YouTube කෙනෙක් කියලා අනිත් අය දැනගන්නට ඔයා ආඩම්බර වෙන්න. channel එකටම කියලා Facebook page එකක් හදාගන්න. ඒකෙන් share කරන්න. ඔයාගේ channel එක brand එකක් කරන්න ඔයා උත්සාහ කරන්න ඕනේ. තව ඔයාගේ වීඩියෝ එකට dislike වලට වඩා like 94ට වඩා තියාගන්න උත්සාහ කරන්න. ඔයාගේ එක වීඩියෝ එකක් හරි trending ආවොත් හොඳ ගමනක් යන්න පුළුවන්. කම්මැලි හිතෙන වීඩියෝ ස්ට්‍රේට් කරනට වැඩිය ටිකක් චකිතේ තියෙන වීඩියෝ ස්ට්‍රේට් කරන්න. හැමතිස්සෙම audience එකත් එක්ක ඉන්න. thumbnail එක තමයි ඔයාගේ YouTube ගමනේ views ප්‍රමාණය තීරණය කරන්නේ. ඉතින් genuine thumbnail create කරන්න audience එක click කරන. ඒ වගේ thumbnails ගැන පොඩි අදහසක් ගන්න මේ ටික බලන්න. keywords තියෙන apps download කරලා වීඩියෝ එකට ගැලපෙන්න keyword දාන්න. උදාහරණයක් විදිහට keyword everywhere දාලා තියාගන්න. එක keyword එකක් යටතේ ඔයාගේ videos create කරන එක හොඳයි. එතකොට ඔයාගේ topic එකට කැමති කට්ටිය ඔයාගේ channel එකත් එක්ක රැඳෙයි. උදාහරණයක් විදිහට කෑම හදන ඒවා. එතකොට කෑම හදන videos විතරයි. සින්දු channel එක. එතකොට සින්දු තියෙන විතරයි. සමහරට exercise channel එක. එතකොට exercise get to end අන්න ඒ වගේ විතරයි. ඒ විදිහට ඔයාගේ audience එක තෝරගන්න.